අද ශ්‍රීයන්ත මෙන්ඩිස් මහතාගේ උපන්දිනය විවාහ සංවත්සර 800 වසරක ප්‍රතිභාපූර්ණ රංගන දිව්‍යයේ සැමරුම ඉතින් අද මොවුන් දෙන්නත් එකතු වෙලා ඉන්නවා එල්ෆිනිස්ටර් රංගහලට ආයිබෝවන් දෙන්නටම චතු රාජපක්ෂ සහ අපේ ආදරණීය කලා ශිල්පිනිය ගීත්මා බණ්ඩාර. ඉතින් අපි ඉස්සෙල්ලාම අද දවසේ ශ්‍රීයන්ත මෙන්ඩිස් මහත්මයාට සුබ පතලා ඉමු ආදරණීය කලා ශිල්පීන් විදිහට යෝන් රංගන ශිල්පීන් විදිහට. කවුද ඉස්සෙල්ලාම දෙන්නේ? යාළුවනේ. අනේ මේ හොඳ මේ යාළුවෝ දෙන්නා ශ්‍රේෂ්ඨ හොඳම ඉන්න යාළුවෝ දෙන්න. හරි එහෙනම් අක්කට chance එක දෙමුනේ. ඔව් විශේෂයෙන් කියන්න ඕනේ ශ්‍රීයන්ත මෙන්ඩිස් කියන්නේ අපේ කලා පරපුරේ එදා මෙදා තුර මම දැක්ක ඉතාමත් දක්ෂ ඒ වගේම හරිම නිහතමානී රංගන ශිල්පියෙක්. ඒ වගේම කියන්න ඕන කුසුම් රේණුවක් කියන්නේ විශේෂයෙන් මගේ අම්මට රංගපෑව දක්ෂ රංගන ශිල්පිනියක්. ඉතින් මේ අවුරුදු 50ක් ශ්‍රේෂ්ඨයේ එක දිගට ඉන්නවා කියන්නේ මං හිතන්නේ ඒක මාර අමාරු දෙයක්. ඒක ලේසි දෙයක් නෙවෙයි අමාරු දෙයක්. හැබැයි ඒ දෙන්නගේ ආදරෙත් මෙච්චර කාලයක් රැකගෙන මේ තරම් දුර ඇවිත් තියෙනවා කියන එක ඒක මහා ලොකු දෙයක්. ඉතින් අද වගේ දවසක අපිටත් ආරාධනා කරපුවා කියන හරියම සතුටු වෙනවා. ඒ වගේම තමයි ඔවුන්ගේ විවාහ සංවත්සරය අද. ඒ වගේම මෙතුමාගේ බර්ත්ඩේ එක. ඉතින් ඒ දෙකටම මම ඉතාමත් හදවතින්ම සතුටින් දෙන්නට විශ් කරනවා. තවත් දීර්ඝ කාලයක් මේ ශ්‍රේෂ්ඨයේ මේ විදිහටම සතුටින් ආදරින් දීර්ඝ කාලයක් ජීවත් වෙන්න පුළුවන් වෙන්න කියලා. ගීත්මත් ඒ විදිහටම සුබ පතමක් එකතු කරමු. ඔව් ශ්‍රීයන්ත අංකල් මම හිතන්නේ මට මගේ ජීවිතයේ විශේෂ අවස්ථාවක් ශ්‍රීයන්ත මෙන්ඩිස් මහත්මයා එක්ක ගෙවෙන්නේ සංගීතයේ අවුරුදු 7ක් මගේ තාත්තා. ඉතින් මම හැම වෙලෙම කියන්නේ ඇත්ත දූල දෙන්න ඇරුණාම මම තමයි තුන්වෙනි දුව කියලා. ඒ තරම් ඒ දෙන්නම මගේ ජීවිතේට සමීපයි. මගේ අම්මා වගේ මගේ අම්මා චරිතයට පණපෝල දෙනවා කුසුම් රේණු අක්කා. ඒ වගේම ශ්‍රීයන්ත අංකල්. ඉතින් ඒ දෙන්නට තව චිරාත් කාලයක් මේ කලාවේ සාර්ථකත්වයට උර දෙන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම චතු කියපු දෙයට මම එකතු කරනවා. කලාවේ රැඳෙන එක හැම කෙනෙක්ටම ලේසි නෑ. එතකොට මම දකින විදිහට ශ්‍රීයන්ත මෙන්ඩිස් කියන්නේ යුග ගණනාවක් පහු කරගෙන අදටත් ඒ කාලෙන් ටෙලිනාට්‍ය වේදිකාව ඒ වගේම සිනමාව සකල කලාවම එක තරකට එක මිටකට ගත්තොත් ශ්‍රීයන්ත මෙන්ඩිස් කලාකරුවව අපිට පෙන්වන්න පුළුවන්. ඉතින් ආදරෙන් සුබ පතනවා දෙන්නටම. චතු රාජපක්ෂ නම් අපිට නිතරම අපේ මේ ඉවෙන්ට් වල හමු වෙනවා. දැන් මුළු රටම දන්නවා චතු රාජපක්ෂගේ අනාගත වැඩ කටයුතු ගැන. බය වුණා එහෙම කියද්දී. රටම දන්නවා කියද්දී. හරි. ගීත් මොනවාද ඉස්සරහ වැඩ කටයුතු? ඉස්සරහට ලබන අවුරුද්දට ප්ලෑන්ස් ගොඩාක් තියෙනවා. අලුත් සිනමා නිර්මාණ කිහිපයක්ම එන්න නියමිත වෙලා තියෙනවා. ඒ වගේම ටෙලි නිර්මාණ වලිනුත් ඉදිරියට එන්න නිර්මාණ කිහිපයක් තියෙනවා. ඒ වගේම දැනට ටෙලි නාට්‍ය 4ක් විකාශය වෙනවා. ඉතින් ඒ වැඩ කටයුතුත් එක්ක කාලය ගෙවෙනවා. හරි දෙන්නම හරිම ලස්සන අයද මම ආපු ගමන් කිව්වේ හෙළ සිනමා නිලියක් වගේ හරිම ලස්සන අයත් දෙන්නම. ඉතින් බොහොම ස්තුතියි ඊගල් ටීවී හරහා එකතු වුණාට ජය වේවා සුබ වේවා. Thank you. Same way.